සුබ දවසක් වේවා මගේ හිතවතුනි. නිරතුරුව අපේ channel එක සමග එකතු වී සිටින ඔබ සියලු දෙනාටම හදවතින්ම ස්තුතිය පුද කරනවා. මම අද ඔබ වෙත ගෙන එන්නේ යම් පුද්ගලෙක්ට දියවැඩියා රෝගය සෑදීමට බලපාන හේතු මොනවද කියලා. මෙම හේතු ඔබ අවබෝධ කරගන්නේ නම් දියවැඩියා රෝගය සෑදීමෙන් වැළකී ඉන්න පුළුවන්. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් ඒ subscribe කර මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීමට අවස්ථාව උදා කර ගන්නා ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. වර්තමානයේ ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ පිරිසකට වැළඳන රෝගයක් ලෙස දියවැඩියා රෝගය හඳුන්වන්න පුළුවන්. දියවැඩියා රෝගය ඇතිවීම වළක්වා ගැනීම හරිම වැදගත් දෙයක්. දියවැඩියා රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු ලෙස ස්වයං ප්‍රදායක රෝග තත්ත්ව මුල් තැනක් ගන්නවා. එවැනි රෝග මගින් ශරීරයේ ඉන්සුලින් නිපදවීම අඩු කළ හැකි. එසේත් නැත්නම් නිපදවන ඉන්සුලින් විනාශ වීමක් සිදු කරනවා. එසේත් නැත්නම් නිපදවන ඉන්සුලින් වල ව්‍යුහය වෙනස් කිරීම නිසා දියවැඩියා රෝගය ඇති වෙන්න පුළුවන්. දියවැඩියා රෝග සම්බන්ධ පෞල් ඉතිහාසයේද දියවැඩියා රෝගය සෑදීමට අවදානම් තත්ත්වයක් ලෙස ප්‍රධාන තැනක් ගන්නවා. ඊට අමතරව විවිධ වෛරස් වර්ග ශරීරයේ ආසාදනය වීම මගින් ඉන්සුලින් නිපදවන ක්‍රියාවලිය අඩපණ කිරීම මගින් දියවැඩියා රෝගය ඇති වෙන්න පුළුවන්. තවත් දියවැඩියා රෝගය සෑදීමට බලපාන හේතු වන්නේ ශරීරයේ ඉන්සුලින් වලට දක්වන ප්‍රතිරෝධය. මෙහිදී ඉන්සුලින් වල ක්‍රියාව බිඳවැටීම මගින් ශරීරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාමක් සිදු වෙනවා. ශරීර අධිබර හා ස්ථූල පුද්ගලයන්ටද ඉන්සුලින් ප්‍රතිරෝධී තත්ත්වය ඇති වී ශරීර ග්ලූකෝස් මට්ටම ඉහළ යා හැකියි. ව්‍යායාමවල නිරත වීම අඩු පුද්ගලයන්ටද දියවැඩියා රෝගය ඇතිවීමේ අති අවදානම් තත්ත්වයක් පවතිනවා. දියවැඩියා රෝගය සෑදීම සඳහා වයස බලපානවා. එහිදී වයස අවුරුදු 45ට වැඩි අයට අති අවදානම් තත්ත්වයක් පවතිනවා දියවැඩියා රෝගය ඇතිවීම සඳහා. ගර්භණී අවධියේදී ශරීරය තුළ ඇතිවන හෝමෝන වෙනස්කම් පෞල් ඉතිහාසය අධිබර වයස වැනි වයස වැඩි අයට ශාරීරික ක්‍රියාකාරීත්වය අඩුකම නිසා ගර්භණී කාන්තාවන්ට දියවැඩියා රෝගය ඇති වෙන්න පුළුවන්. මීට අමතරව ඉන්සුලින් නිපදවන අග්න්‍යාසයට බාහිරින් සිදුවන අනතුරු අග්න්‍යාසයේ ආසාදන තත්ත්ව වැනි හේතු නිසා සමහර ඖෂධ වර්ග දීර්ඝ කාලයක් ලබා ගැනීම නිසා අන්ත්‍රාසර්ග පද්ධතිය හෙවත් ශරීර හෝමෝන නිපදවන පද්ධතිය ඇතිවන විවිධ රෝග තත්ත්ව නිසා දියවැඩියා රෝගය ඇති වෙන්න පුළුවන්. මම අද ඔබ වෙත ගෙන කරුණු වලින් ඔබට බොහෝ කරුණු නිවැරදි කරගත හැකිය බැවින් ඒවා නිවැරදිව සිදු කළහොත් දියවැඩියා රෝගය සෑදීමෙන් වැළකී සිටීමට හැකි වෙනවා. අපේ channel එක තාම subscribe කර නැත්නම් subscribe කරන්න. තවත් කෙනෙක්ට දැනුවත් කිරීම සඳහා මෙම වීඩියෝව ෂෙයා කරන ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිමින් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය පතමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.